අයිබෝන් රාක්ෂායන ටීකාවේ අර්ධ සතකය අද 50 වෙනි කොටස. මේ කොටසේ සිද්ධ වෙන නියමිත දේ සමහර විට ඔබ කිසිදා නොසිතන කොටසක් වෙන්න පුළුවන්. රාවණ ඉතිහාසය පිළිබඳව සත්‍ය මෙතරම් පැහැදිලිව සුපැහැදිලිව ඔබට දැන කියා ගන්න වෙන තැනක් නැහැ. ඒ නිසා රාක්ෂායනේ අවසන් වෙන තුරු මුල සිට අගට ඇහුවොත් ඔබට සම්පූර්ණ රාමායනේ ශ්ලෝක 24000ම කියවා ලබා ගන්න දැනුමට අවබෝධයට එදා සිදු වුණු දේ පිළිබඳව ඔබට ඇතිවන අදහසට වඩා 100,000 ගුණයක අදහසක් ඇතිවන බව මම ඉඳුරාම ඔබට කියන්න සතුටුයි. මේ කතා කරන්න යන්නේ 50 වෙනි කොටස. රාමත් සුග්‍රීවත් මුහුණට මුහුණ ගැහුණා. රාමට සුග්‍රීව දැක්කම ඇති වුණේ සීත ලබා ගැනීමේ පහසුව දැනීමේ සතුටයි. ඒත් සුග්‍රීවට රාම ලක්ෂ්මණ දැකීමෙන් නැති වුණේ විශාල සැකයක්. මෙතෙක් ඍෂ්‍යමුඛ පර්වතයේ තිබුණු සාමාන්‍ය තත්වයට මේ හමුවෙන් පස්සේ මොකක් වෙයිද? අපි ඒ ගැන කතා කරන්න කලින් ආයම ලංකාපුරයට ගිහින් මේ වෙද්දි රාවණා මහරජුගේ ආකාශ මාලිගාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලලා එමු. මේඝනාද දේවතා ස්වප්න ප්‍රගුණ කිරීම අතහැරලා කල්පනා කළා. මේඝනාද මෙහෙම කල්පනා කරනවා. විභීෂණ කුඩප්පච්චුගේ කතාව නිවැරදි. පුලස්ත්‍ය ඍෂිතුමා නොදන්නවාද 108 වරක් මෙතිරීමෙන් ප්‍රතිඵල නොලැබෙන බව? නෑ. ඔහු මා ඉන්ද්‍රජාලයකට යහසු කළේ. විභීෂණ කුඩප්පච්චු හැර විශ්වාස කිරීමට අන් කිසිවකු නෑ. මේඝනාද තමන්ගේ කුටියට වෙලා එහෙම හිතද්දී විභීෂණත් තමන්ගේ මැදුරට වෙලා තනිව කල්පනා කළා. විභීෂණ මෙහෙම කල්පනා කරනවා. මේඝනාද දැන් ඉතින් මා කියන යමක් මිස අන් දෙයක් අහන්නේ නෑ. මට හැකි මගේ රාජ්‍යත්වය පිළිබඳ සිහිනේ සැබෑ කරගන්න. ටිකෙන් ටික රාවණ අයියන්ටිකෙන් පුත්‍ර රත්නය ඈත් කළ යුතුයි. එවිට ටිකෙන් ටික මා මගේ සිහසුන වෙත ලංවීම ස්ථිරයි. එහෙම හිතලා විභීෂණ සිනහ වෙනවා. පුංචි දවස්වල ඉඳන්ම විභීෂණගේ හිතේ වැඩ කළේ රාවණට වඩා ඉහළින් යෑමයි. අදටත් ඔහුගේ අවශ්‍යතාව ඒකමයි. මේ අවශ්‍යතාව නිසා මොනතරම් විනාශයක් වෙයිද කියලා විභීෂණ කල්පනා කළේ නැහැ. නමුත් විභීෂණට පුලස්ත්‍ය ඍෂිතුමා කිව්ව පිටසක්වල පහර දීම ගැන යම් ගැටලුවක් තිබුණා. මීට ටික දවසකට කලින් පුලස්ත්‍ය ඍෂිතුමා හදිසි කැඳවීමක් කරලා පිටසක්වල පහර දීමක් ගැන අවධානය යොමු කළ යුතු බව කිව්වත් මේ වෙද්දී ඒ ගැන කිසිම කතාබහක් නැති එක ගැන විභීෂණට යම් සැකයක් තිබුණා. විභීෂණ මෙහෙම හිතනවා. කුමක්ද මෙහි අර්ථය? රහසිගත සාකච්ඡා පවත්වමින් පුලස්ත්‍ය ඍෂිතුමන් සිදු කළේ මායාවක්ද? එන්නම සිදුවන දේවල් ඉතා කුමන්ත්‍රණකාරී බවයි මගේ හැඟීම. මේ සියල්ල පැටලිලි සහගතයි. මේ තරම් ඉක්මනින් පිටසක්වල පහර දීම අමතක වූයේ කෙසේද? මෙය සිතේ දරා ගනිමින් සිටීමෙන් පළක් නැහැ. ඍජුව ඍෂිතුමන්ව ප්‍රශ්න කළ යුතුයි. මෙහෙම හිතපු විභීෂණ පුලස්ත්‍ය ඍෂිතුමා මුණ ගැහෙන්න ගියා. ඍෂිතුමන්ගේ ධාන කටයුතු ආදී හමාර වෙනකන් ඉඳලා විභීෂණ කතා කළා. විභීෂණ මෙහෙම කියනවා. ඍෂිතුමනි අවසරයි මට. පුලස්ත්‍ය ඍෂිතුමන් කියනවා. විභීෂණ පැමිණසුන් ගන්න. කුමක්ද කරුණ? විභීෂණ අහනවා. ඍෂිතුමනි මේ ගැටලුව මගේ මනසට වද දෙන නිසායි මම ඔබතුමන් හමු වීමට පැමිණියේ. ඍෂිතුමන් කියනවා. හිතට වද දෙන කිසිවක් සිතේ තබා නොගත යුතුයි. මොකද එවැන්නකගේ ස්වභාවය දිගින් දිගටම සිතට වද දීමම පමණයි. විභීෂණ කියනවා. ඍෂිතුමනි ඔබ ඊට රහසිගත කැඳවීමක් සිදු කළා පිටසක්වල පහර දීමක් පිළිබඳව දැනුවත් කිරීමට. ඍෂිතුමන් කියනවා. ඔව් ඒ නිවැරදි. ඉතින් විභීෂණ කියනවා. ඉතින් ඍෂිතුමනි මේ දින කිහිපයට කිසිවකු ඒ පිළිබඳ කතාවක් නැහැ. මගේ හිතට සැකයක් පහළ වුණා. මේ යම් බඳු ප්‍රයෝගයක්දයි. ඍෂිතුමන් කියනවා. මේ පේනවද විභීෂණ? මේ තමයි ඔබේ චින්තනයේ ප්‍රමාණය. ඔබේ මනසේ මේ දුර්වලකම තමයි ඔබ යම් යම් තැන්වලින් ආපස්සට යවන්නේ. විභීෂණ කියනවා. මට තේරෙන්නේ නෑ ඍෂිතුමනි. ඍෂිතුමන් කියනවා. මම තේරුම් කරලා දෙන්නම්. පුලස්ත්‍ය ඍෂිතුමන් විභීෂණ දිහාවේ තීක්ෂණ බැල්මක් හෙළුවා. විභීෂණගේ මනසට ඇතිවුණු ගැටලුව ඇතැම් විට සාධාරණයි කියලා ඔබටත් හිතෙන්නේ නැති. නමුත් පුලස්ත්‍ය ඍෂිතුමා විභීෂණට තමන්ගේ තියෙන අඩුපාඩු නිවැරදි කරගන්න අවශ්‍ය උපදෙස් දුන්නා. ඍෂිතුමන් මෙහෙම කියනවා. ඔබට නොතේරෙන තවත් බොහෝ දේ මේ විශ්වයේ පවතිනව විභීෂණ.
ඒවා තත්වාකාරයෙන් තේරුම් ගැනීම නිසායි රාවණ අතිශ්‍රේෂ්ඨයෙකු වන්නේ. විභීෂණ තරමක් කෝපයෙන් මෙහෙම කියනවා. කුමක්ද ඉතින් මගේ දෝෂය? ඍෂිතුමන් කියනවා. ඔබේ දෝෂය ඔබට චින්තනයේ පුළුල් පරාසයක් නොමැතිවීම. විභීෂණ කියනවා. එහි අරුත? ඍෂිතුමන් කියනවා. එසේ නොමැතිනම් ඔබ අද ඔවැනි ප්‍රශ්නයක් ඔසවන් මා අසලට එන්නේ නැහැ. පිටසක්වල සිදුවීම ගැන මා දැනුවත් කළේ රාවණටත් ඔබටත් කුම්භකර්ණටත් මේඝනාථටත් පමණයි. එයත් කාණ්ඩ දෙකකට අතිශයම රහස්ගතව. එයින් ඔබට නොතේරෙනවාද මේ ගැන රටවැසියන් නොදන්න බව? අමාත්‍යවරුන් නොදන්නා බව? රහසිගතව ඔබ සිව්දෙනා සමග කළ සාකච්ඡාව ගැන හාවක් හුවක් රටේ ඇතිවී නම් එය මහා දුර්වලකමක් නොවේද අපේ සම්මන්ත්‍රණේ? ඇයි ඔබට මේ සරල කරුණ වටහාගත නොහැකි විභීෂණ? විභීෂණ කියනවා. හොඳයි. රාවණ අයියන්ඩි හෝ මට කැඳවීමක් නොකළ කිමද? ඍෂිතුමන් කියනවා. ඔබ සෑම විටම අනුන්ගේ දේ සොයමින් මනස අවුල් කරගන්න හැඩයි. ඔබ ඔබේ කාර්ය සිතන්න. මේ පිළිබඳ ඔබ ක්‍රියාත්මක වූවා නම් දැන් අප සාකච්ඡා කරනුයේ සෙබළ බලමුළු ස්ථාපිත කිරීම ආදිය ගැනයි විභීෂණ. මේ පැහැදිලි කිරීමත් එක්ක විභීෂණට සත්‍ය වැටහුණා. ඒ වගේම සියුම් ලැජ්ජාවකුත් ඇති වුණා. තරමක් මුහුණ බිමට හරවගෙන හිටපු විභීෂණ ඍෂිතුමා දිහා බැලුවා. විභීෂණ මෙහෙම කියනවා. මට සමා වෙන්න ඍෂිතුමනි. මම මේ පිළිබඳ සියලු ක්‍රියාමාර්ග ගැන ඔබටත් රාවණ අයියන්ටත් දැනුම් දෙන්නම්. විභීෂණට ඇති වුණු මානසික පීඩනය අමතක කරවීම සඳහා පුලස්ත්‍ය ඍෂිතුමන් කතාව වෙනතකට හැරෙව්වා. ඍෂිතුමන් මෙහෙම කියනවා. විභීෂණ මේ වෙද්දිත් සීතා සොයමින් නැගී ස්වාමියා දණ්ඩක වනයේ පසු කරමින් පැමිණෙමින් සිටිනවා. විභීෂණ කියනවා. ඔහු සිටින තැනක් පිළිබඳ දැනුවත් නම් ඇයි ඔහුව කුදලාගෙන නොෙන්නේ? ඍෂිතුමන් කියනවා. රාවණා මා සමග පැවසුවා ඔහුට වෙනත් දඬුවමක් නොදෙන බවත් මේ දුෂ්කරතම කාලයම ඔහුගේ දඬුවම කොට කරුණු පහදා සීතාද ලබා දෙන බවත්. විභීෂණ කියනවා. එයත් නරකම නෑ. නමුත් මේ සිදුවීම නිසා ඇතිව තිබෙන වාතාවරණය නම් රට තුළ තවමත් සුබවාදී නෑ. ඍෂිතුමන් කියනවා. කල යුත්ත නොකල යුත්ත රටේ රජු ලෙස රාවණා විසින් තීරණය කිරීම අපට වැළැක්විය නොහැකි. අනෙක් අතට ඔහු සිදු කරන්නේ වරදක් නොවේ. විභීෂණ කියනවා. නමුත් මගේ අදහස නම් වහාම සීතා ඇයගේ ස්වාමියාට බාර දිය යුතු බවයි. ඍෂිතුමන් කියනවා. සීතා රාවණගේම ලේ බව අමතක කරන්න එපා. පුලස්ත්‍ය ඍෂිතුමා එහෙම කිව්වත් විභීෂණ දැරුවේ වෙනම අදහසක්. ඔහු මේ මොහොතේදී ඒ ගැන ඍෂිතුමන්ට කිව්වා. විභීෂණ කියනවා. ඍෂිතුමනි කාගේ දරුවෙකු වුණත් දැන් නෑ තවකෙකුගේ භාර්යාවක්. ඇය මෙහි රඳවා තබා ගැනීමම වරදක්. පුලස්ත්‍ය ඍෂිතුමන් කියනවා. ඔබ පවසන්නේ ඇය යල්ලිත් කිසි අරමුණක් නැති මහ වනයට ගිහින් දමන්නද? මුවන්නාදීන් මරාකමින් ජීවත් වීම සඳහා? විභීෂණ කියනවා. ඔහුට වචන පැටලෙනවා. පැටලෙන අතර ඔහු කියනවා. නෑ මා අදහස් කළේ කියනකොටම ඍෂිතුමන් කියනවා. එයින් කමක් නැහැ. දැන් ඔබ ආරක්ෂක විධිවිධාන ගැන සැලසුම් සකස් කර ඒ පිළිබඳව මා දැනුවත් කරන්න. විභීෂණ කියනවා. හොඳයි ඍෂිතුමනි. අවසරයි මට. විභීෂණ පුලස්ත්‍ය ඍෂිතුමා ළඟින් පිටත්ව ගියා. ඒ අතර සීතා මන්දෝදරී දේවිය කියපු මාලිගයේ විස්තර ගැන කල්පනා කරන්න ගත්තා. සීතා මෙහෙම හිතනවා. මෑණියන් මාලිගයේ පිළිබඳව කියූ දේවල් මොනතරම් අපූර්වද? ආකාශ මාලිගයේ මහල් 10ක්. නමුත් ඉතින් පිටතට පෙනෙන්නේ ගිරිකුල මත ඉදිකළ මහල් 3 පමණයි. ගිර අභ්‍යන්තරේ මහල් 7ක්. තව නොකී කරුණු කොපමණ නම් ඇතිද? මා මෙතෙක් දැන ඇති අසා ඇති රජවරුන් නම් කවුරුන්ද? මා පියාණන් සැබෑම රජෙක්. මෙතරම් සුවිශාල සිතාගත නොහැකි තරමේ අපූර්ව මාලිගයක් ගුවන් යානා දේහධාරී බව එතුමන්ට කුමකින් නම් අඩුවක්ද? මා පියාණන් සූර්යා නම් අනෙක් රජවරුන් කණාමැදිරියන් ගානයි. සීතට එහෙම හිතුණා. ඇය තවමත් තම පියාගේ දක්ෂතා හරිහැටි දන්නේ නැහැ. ඒ දක්ෂතා දැනගත් දවසට ඇයට තමන්ගේ පියතුමන්ගේ ඒ කියන්නේ රාවණා මහ රජුන්ගේ ගුණ කොහොම වර්ණනා කරන්නද කියලා හිතා ගන්නවත් බැරි වෙයි. සීත මෙහෙමත් හිතනවා. මාලිගය ගැන මගේ මෑණියන්ගෙන් තවත් තොරතුරු අසා දැනගත යුතුයි.
මා මෙහි නිකරුණේ සිටින නිසා මෑණියන් සිටින කුටියට ගියොත් ඇගේ කටයුතු කරන අතරේම මට තවත් විස්තර දැනගත හැකියි. ඈ තමන්ව ආදරෙන් බලා ගන්න සේවිකාවට කතා කළා. සිත කතා කරනවා. ප්‍රභාවී ආනවා. කිමද කුමරියනි? සිත කියනවා. මට මෑණියන් දැකීමට අවශ්‍යයි. ඔබට හැකිද මන්දෝදරි දේවිය ළඟට මා රැගෙන යන්න ප්‍රභාවී? ප්‍රභාවී කියනවා. හැකි කුමරිය. මේ මොහොතේමද? සිත කියනවා. ඔව්. ප්‍රභාවී hina වෙලා මෙහෙම කියනවා. එන්න මා සමග. මේ ඔබ දැන කියාගන්නේ ඉතිහාසයේ එදා ඇසුරු කරපු ආශ්‍රය නිශ්‍රය කරපු සැබෑම අයගේ නම්ගම්, සැබෑම අයගේ හැසිරීම්, සැබෑම අයගේ චරිත නිරූපණයන්. ඒ නිසා රාක්ෂායන ටීකාව කියලා කියන්නේ ඔබ නිවැරදිම දේ හරියටම දැනගන්න තැන. ඊළඟ කොටසෙන් අපි තාම ඉක්මනින් මුණ ගැහෙමු.